කියන මේ ෆොටෝ එකේ මැරිච්ච කට්ටිය. අර පොඩි ළමයින්ත් එක්ක 12 දෙනෙක් නෑ. ඒ කියන්නේ එක ළමයෙක් ඉඳලා පිටි විතර නෙමෙයි. ආච්චි ලිපපත්ත කරනකොට කිව්වලු ගිහින් ඔය බලන්න කියලා. ඒ ළමයා ඔය බලන්න ආපු ඉඳලා ඒ ළමයා විතරයි වෙන්නේ. ඒ ළමයා අම්මා නෑ. අතල කොහෙද ඉන්නේ මේ තාත්තයි ආච්චි. ඒ කියන්නේ මෙහෙම කරනකොට උන ඩොග් ගාන පිපුරුමක් උනේ. කියන්නේ තල් වෙලා වෙන මේ නෑ සර් මේව නම් කඩාගෙන ආවේ නෑ. ඔව් මේ level අර level එකේ තමයි ගෙවල් ටික තිබ්බේ. ඔව් ඉස්සරහ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? උදාලා ගියේ මෙතනින් උනාට මම තාම ගියේ නෑ. එහෙනම් ඔව්. මං උදේ දොර ඇරියා විතර ඇස් දෙකට බලන් ඉන්නේ නැද්දි උනේ. පිපිරීමක් කියන්නේ යටින් වතුර වෙල්ල එහෙම වතුර කරන්නේ. මීදුමක් වගේ නිකන් ඩොග් ගාලා ගැහුවා මෙහෙට එකපාරට. ඊට තමයි ජර ගාලා ටික ගැලවිලා ආවේ. මට යන්න නැත්තේ නේද එක්ක. වටේ මොකක් කරන්නේ? මටේ නෙමෙයි අරෙන් අර පිපිරීමට ඇවිල්ලා මෙහෙට ගැහුවා. ඊට පස්සේ මේකත් ඩොග් ගාලා දෙවෙනි පාරට කියලා සද්දය වුණා. අරෙන් පිපිරීමක් ආවේ. ඒ කියන්නේ සර් අර මෙහෙම කඩාගෙන ආවේ නෑ පල්ලයට. එහෙම ඇවිල්ලා ඔය බ්ලොක් උන්නේ නෑ. මෙහෙම නෑ මෙහෙම පුපුරලා විසි කරා. ඔය ගොඩක් ඔයල මේ වුනේ. පස්කන්ද ඊවල ගියක් විතර ඔය ටික තිබ්බද? ගෙවල් හතක්ද කොහෙද? 1යි 7ක්. 2යි 3යි 4යි 5යි 6යි. ඔව් ගත්ත. සිංහල අය 6 දෙනයි තමිල් අය 6යි. ගත්තේ නැති කට්ටියක් තියෙනවද? ඔව් අතන අපි දෙකක් වහගත්තා. අතන තිබි අර උළුවස් තියෙන්නේ. ඔව්. ඒක නැතිව දෙකක් ගත්තා. එක කට්ටිය මැෂින් එකක් ගන්න මෙතනින් එකක් ගත්තා. තව යට දිනදී හොයන්න පුළුවන් ඉතින් හොයාගන්න බැහැ ඉතින්. පල්ගියත් වැඩිනේ. ඔව් නේ. අතන තුනක් තියෙනවා ECM ගන්න පුළුවන්. එතන තුනක්. කිසිම වුණාවක් නැහැ කට්ටියට ඉතින් අපිටම මාන්ති. කොතන තුනක් තියෙන්නේ? අතන යටත් ටික ආවේ ඔතන. අර කොළ පාට වගේ පේන්නේ. ඔව් මෙතන. අර ලොකු කන්වත් තියෙනද? කැලියක් තියෙන්නේ. ඔතන එක අච්චි කෙනෙක් ඉන්නවා. තව ඊට උඩ දෙන්නෙක් ඉන්නවා.